අවුරුදු ගානකින් තමුන්ගේ ස්වාමියා බුද්ධ රාජ්‍ය දිනාගෙන එනකොට එතුමියටම දැනෙන්නේ නැති තමුන්ගේ දරා ගැනීම ශක්තිය. අන්න ඒකයි රාහුල කුමාරයාට නරසිංහ ගාථා කිය ආඩම්බරෙන් පෙන්නුවේ වටින බුදුහිමිගේ පින්වන්ත මුහුණ. ලෝකෙම නිවන්න ඕනේ නිසා යශෝදරා දරාගත්ත මිසක ඕනේ නම් තිබුණා සිදුවත්ගේ උණුහුමේ තනියම නිවෙන්න. එකම එක කඳුලක් හරි හෙළුවනම් එදා යශෝදරා සිදුහත්ට පේන්න. ඇත්තටම අත බුදු කෙනෙක් නෑ මේ තුන් ලෝකෙටම. විවරණ ගන්න කලින් පිරිමියෙක් බුදු වෙන්න. විවරණ දෙන්නයි ඕනේ තමුන්ගේ බිරිඳට යශෝදරාවක් වෙන්න. ගෑනුන්ගේ කඳුළු වලට හේතු දුන්නෙම පිරිමි වුණාට පිරිමින්ට දිනන්න රජ වෙන්න බුදු වෙන්න හේතු දුන්නෙම ගෑනුන්ගේ අසීමිත දරා ගැනීම.